මේ ලෝකේ මම දකින සහ මම විඳින නිදහස්ම හැඟීම මොකක්ද කියලා කවුරුම හරි මගෙන් ඇහුවොත් එහෙම මම කියන්නේ කාලෙකට කලින් මම ගොඩාක් ආදරය කරලා ඒ විතරක් නෙවෙයි මම ගොඩාක් ආදරේ බලාපොරොත්තු වුණ කෙනෙක් දිහා කාලයක් ගත වුණාට පස්සේ ආයෙමත් හැරිලා බලද්දි මගේ හිතේ කිසිම හැඟීමක් ඒ කෙනා ගැන නැති එක කියලා. ඒ හැමදේම කාලයක් ගත වෙලා යද්දී පාඩම් ගොඩාක් අපිට ගෙනාපු හරිම ලස්සන මතක පොතක් විතරයි. සමහර මතක තියෙනවා මතක් වෙද්දී අපිට ලොකු සතුටක් ගේන. ඒත් සමහර මතක තියෙනවා අපි මතක් කරන්නවත් කැමති නැති අපිට ලොකු දුකක් ගේන. ඒ වුණාට මේ මොන විදිහේ මතකයක් දිහා වුණත් හරිම සාමකාමී හැඟීමකින් ඔයාට බලන්න පුළුවන් නම් ඔයාට විඳින්න පුළුවන් නම් ඔයා හරි පරිණතයි.